ආයිබෝවන් යාළුවනේ මම ඔයාලට කිව්වනේ බ්ලොග් එක ඇඳලා මේ රෙදි වලින්මුත් කපා ගන්න විදිය මම කිව්වනේ අලියා රූපේ තියෙන දෙපැත්තම කැමති නම් ඒ විදිහට කපා ගන්න කිව්වා මම ඒ උනාට ගත්තේ අලියා රූපේ ඉස්සරහ පැත්තටත් පිටිපස්සට මේක එන විදිහටත් ගැලපෙන විදිහට තෝරලා ගත්තා මේ කුෂන් මහන රෙදි මේ වගේනුත් බෑග් මහනවා මේ දැකලා ඇති මම කලින් පෙන්නුව වීඩියෝ රූප වලත් මේ එකෙන් තමයි මම බෑග් එක මහලා තිබ්බේ ඊට පස්සේ මම බ්ලොග් එක මේ විදිහට ඇඳගත්තා පිටිපස්සේ කොටස මේ තමයි පිටිපස්සේ කොටස ඊට පස්සේ ඒකේ සාක්කුව මහන්න මේ විදිහට ඇඳගත්තා දැන් අපිට සාක්කුව මහනකොට මේ වගේ මේ ඇඳගත්තු මේ කොටුව මේ විදිහට මේක වගේ මේ පළලින් අඟල් භාගයක් හෝ අඟලක් විතර තියෙන විදිහට මේ වගේ පළලින් මෙහෙම නමපුවාම අපිට අවශ්‍ය සාක්කුවේ ගැඹුර තියෙනවනේ ඒ ගැඹුරට ඇති වෙන විදිහට මේ වගේ සිලිකෝනාශ්‍ර විදිහට ඔයාලා මේ සිලිකෝනාශ්‍ර විදිහට රෙද්දක් කපා ගන්න. ඒ කියන්නේ කැම්බරැල්ල වලින් කපා ගන්න එක ලයිනින් රෙදි වලින්. ඊට පස්සේ අපි මේක මෙහෙම තියලා මේක යටින් තියලා මේක උඩින් තියනවා. මෙහෙම බලලා මේ විදිහට මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ මේක දිගේ මහගෙන යනවා. බලන්නකො මේ පැත්තට අඟලක් ඉදින විදිහට මේ පැත්තට අඟලක් ඉදින විදිහට තියාගන්න ඕන් අපි ඊට පස්සේ ඒක දිගේ මෙහෙම මහගෙන යනවා නීටකට එකක් මහගන්න මොකද මේක තමයි පිටිපස්සේ පළේ බෑග් එන සාක්කුව. මේ විදිහට මහගන්න. මේ බලන්නක එතකොට පිටිපස්සේ මැහෙන විදිහ මේ විදිහට තමයි මහගන්න කිව්වේ. මේක චුට්ටක් උඩට ගිහිල්ලා නමුත් මේ වගේ හිටින විදිහට මහගන්න. මොකද මේක මෙහෙම මහගන්න තමයි ඕනේ හැම කියලා. එතකොට මේක හරි. දැන් මේක හරියටම දෙකට මැද්දෙන් නමලා මේක මෙහෙම කපා ගන්න. හරියටම දෙකට මැද්දෙන් කපා ගන්න. එහෙම කපා ගන්න බැහැ නම් ඔයාලා ඔහම ලයින් එකක් ගහ ගන්න. හරියට මැද්දෙන් ලයින් එකක් ගහ ගන්න. දැන් මේක මෙහෙම දාලා මේක කරු හැඩයට මේ ත්‍රිකෝණයක් හදන විදිහට තමයි මේක කපා ගන්න. මම මේක අපහසුයි නම් පිටිපස්සට සාක්කුවක් නොදා මහ ගන්නත් පුළුවන්. නමුත් මම වීඩියෝ එකකින් මේ සාක්කුව විතරක් මහන විදිය කියලා දෙන්නම්. මේක පොඩ්ඩක් අර පුරුවක් තියෙන්න ඕනේ. මේ ගන්න නෑ බැරි වෙන එකක් නෑ උත්සාහ කරොත් පුළුවන්. මේක ත්‍රිකෝණයක් දෙන්නේ මේ විදිහට තමයි මේ කෙරවලේ කොනට තමයි මේක කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ කට් මාක් දාගන්න මෙහෙම. එතකොට අපිට නැමුමට ලේසි. මේ කට් මාක් දාගන්න. මේ කට් මාක් දාගෙන මේක මෙහෙම ඇතුළට දැන් අර කැපුම් පාර තියෙනවා මේක මෙහෙම ඇතුළට දාගන්න මේ විදිහට ඇතුළට දාගන්න. දාලා මේ පැත්ත ආයෙ හරවලා මේක ලස්සනට නමා ගන්න. මේ විදිහට නමා ගන්න. මේක සාදු පිටින් නැති නිසා ඕන මැෂින් එකේ පොඩ්ඩක් කොහොම අතුල්ලා ගන්න. එතකොට මේ පිටිනවා. මෙන්න තමයි මං කියන්නේ මේ තමයි සාක්කුව. ඊට පස්සේ මම ඔයාලට කියන්නේ මේ සයිස් කෑල්ලක් කපා ගන්න කියලා. මේ හෙඩ් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ කොහොම යටට ඇතුල් කරන්න.
මෙහෙටත් අඟලක් විතර හිටින විදිහට මෙහෙටත් අඟලක් විතර විදිහට එහෙම දාගන්න. ඒ කරලා ඒක ගන්න මහන එක මහන පුට් එක යටට ගන්නකො. පුට් එක යටට අරගෙන මේ ඒක හරි මැද්දෙන් තියාගන්න. මහනකට ඒක තේරෙනවා. මේක හරි මැද්දෙන් ඔහොම තියාගන්න. තියාගෙන මේක ලයින් එක දිගේ මහගෙන යන්න. ගොඩක් හිතන දෙයක් නෑ. කල්පනාවෙන් කරා නම් මේක අපහසුතාවයක් නෑ. මේක හරි මැද්දෙන් තියලා මේ විදිහට මහගෙන යන්න. මේ බලන්න මේ තේරෙනවද බලන්න ඊට පස්සේ මේ පැත්ත හරවලා මම කිව්වේ අපිට සාක්කුවේ ගැඹුර ඕන විදිහට මේක තව ටිකක් දිගට ගත්තා නම් සාක්කුවේ ගැඹුර මේ හරියට උනත් එනවා අපිට සාක්කුවේ ගැඹුර ඇති ප්‍රමාණයට තියලා මේ විදිහට අපි කපාගත්ත රෙද්ද නමාගෙන මෙහෙම හරව ගන්න ආපහු හරවගෙන මෙතන ඉඳන් ඔහොම මහ ගන්න බලන්න දැන් ආපහු මේක මෙහෙට හරව ගන්න. මම වැඩිපුර ටිකක් තිබ්බා එහාට මෙහාට වෙයි කියලා ඒක කපලා ඉවත් කරගන්න එහෙම. ඒක කපලා ඉවත් කරගන්න. දැන් ඔන්න හරි. මේ තමයි පිටිපස්සේ කොටසනේ. මේක තමයි සාක්කුව. මේ සාක්කුව. පිටිපස්සේ සාක්කුව බලන්න. දැන් අපි මේකට මම ඔයාලට කිව්වා මේ ඝනකම මේ රෙද්ද විතරක් මහන්නත් පුළුවන්. නමුත් ඒක ඝනකමක් නෑ. ඝනකමට මහ ගන්න ඕනේ නම් මම කියවනේ මේ ඊවා ෂීට් එකක් යටට දාන්න කියලා මේ තමයි මම කපාගත්ත ඊවා ෂීට් එක. දැන් අපි මේකට තියලා ලයිනින් කරගන්න. තියලා මම වැඩිපුර කපාගත්තා. ඔයාලා උනත් කපද්දි රෙද්ද ගැන හිතන්න එපා. මේ සූට්ටක් විතර වැඩිපුර මේ වගේ තියලා කපා ගන්න. මොකද රෙද්ද ඇදුනොත් මෙහෙට පනිනවනේ. ඒ නිසා වැඩිපුර ටිකක් තියාගත්තාම ඒක අපිට පහසුයි. කියන්නේ හරියට කරගන්න පහසුයි. ඊට පස්සේ ඔය විදිහට ලයිනින් එක තියාගන්න. මේ ඊවා ෂීට් එක පුට් එකේ මේ එකේ පොඩ්ඩක් දුවනවා හොරයි. එතකොට මේ අතින් පොඩි ආධාරයක් දීලා පොඩ්ඩක් අතින් අදින්න. ඒ කියන්නේ අර දෙද්ද මෙහෙනවා වගේ මෙහිලා යන්න හොරයි. එහෙම නැති වුණොත් අර ගොටු ගැහෙන ස්වභාවයක් එනවා. ගොඩාක් අදින්නත් එපා. ඉතින් සාමාන්‍යයෙන් මෙහිලා යන ප්‍රමාණයට සුට්ටක් වැඩි අපේ ආධාරයෙන් ඇදලා ගන්න. තියාගත්තා. දැන් අර නිකන් රෙද්දට වඩා මේක ඝනකම රෙද්ද ඝනකම. ඒකෙන් ඝනකම. දැන් කාලයක් පාවිච්චි කරගන්න පුළුවන් අර විදිහට ලයින් මේ වගේ ඊවා ෂීට් එකක් දාලා ඊවා
ෂීට් එක පොඩ්ඩක් ඒක ටිකක් නිලයි කියන්නේ අනිත් ලයිනින් එකට වඩා කැන්ඩල් එකට වඩා මේක ටිකක් නිලයි. නමුත් ඊළ වගේ නෙමෙයි. කල්පවත්මක මේ ෂීට් එක කඩා ගන්නට ඒක කල්පවත්මක වදිනවා. මේ තමයි මේ අලියක තියෙන එක. මම ඒකට ඊවා ෂීට් එක අර ඉතින් දැන් මේකේ වගේම ඊවා ෂීට් එක තියලා මහ ගත්තා. ඒක විශේෂයක් වෙන්නේ නැහැ. මේ වගේම ඊවා ෂීට් එක තියලා මහ ගත්තාලා මේ රෙද්දට ඒ අර මම කිව්ව බ්ලොක් එක තියලා ඉඳගෙන මේ වගේ ඊවා ෂීට් එක තියලා මහ ගන්නවා. දැන් තමයි බෑග් එක අපි මේවා කරන්නේ. අර ලාස්ට් ගන්න නෑ මම බෑග් එක මහ ගන්න. ඊට පස්සේ මෙන්න ගානක් තියලා මේ අංශ දෙක හොඳ පිට හිටින විදිහට දෙක තියන්න මෙහෙම. තියලා මේ විදිහට ගානක ඔයාලට පැහැදිලි ඇති නේද? පැහැදිලි නැත්නම් කමෙන්ට් එකක් මාරුන් අහන්න වෙනසන්න. මේ විදිහට මං කියන්නේ මේක අරානිස් රෙදි නැහිනවා වගේ නෙමෙයි, පොඩ්ඩක් නැහෙන්න මේ හොරයි. ඒ නිසා පොඩ්ඩක් අතේ ගලෙන් මහ ගන්න. මහා කඩ වෑයමක් දෙන්න එපා. නමුත් මේ අතට මේවා වෙන විදිහට මහ ගන්න. නැත්නම් මේ රෙද්ද ටිකක් නැහැ මේ ඊවා ෂීට් එක පුට් එකේ දුවන්න හොරයි. හරි. දැන් මේ පැත්ත මහ ගත්තා. දැන් ඊට පස්සේ යට පැත්ත. මම බලන්න. මේ වගේ යට මහ ගන්න. කියලා වටේට මහ ගන්න තියෙන්නේ. මේ කොපුව මහන්නේ ඒක හොඳට බලා ගන්න මතක තියාගන්න. මේ කොපුව මහන්නේ මේ ටික මහන්නේ මේක මෙහෙන් ඇවිල්ලා මෙතනින් නැවැත්තුවා. ඊට මෙතනින් පටන් අරන් මෙතනින් නැවැත්තුවා. ඊළඟ එක මේ පැත්ත. දැන් මේක තියෙනවනේ. දැන් මේ කොන තියන්න. මේ කොනට තියන්න. ඒ කොනට තියලා මෙහෙම අරගන්න. ඒකාවක් පිටින් විදිහට මෙහෙම දිගට ඇඟිල්ල දාලා ගන්න. අරගෙන මේක මේ කොනට තියාගෙන මෙහෙම තියලා මෙතනින් පල්ල දෙන්න එපා මහ ගන්න එක. පොඩ්ඩක් මහිනවා හොරයි මං කිව්වේ ඒක ෂීට් එක. මේක තව පාරක් මහ ගන්න. මොකද මේ බෑග් එකේ අඩියනේ. ඒකට අපි ඒක තව පාරක් මහ ගන්න එක හොඳයි. මේ පැත්තත් ඒ විදිහමයි. පැත්තත් එහෙම කියලා බලන්න. මේ පැත්තත් ඒ විදිහටම කොන් එක තිබ්බා. මෙහෙම මහගත්තා.
විදිහේ මේක අපි පස්සේ අනිත් පැත්ත හරවගමු. අනිත් පැත්ත මේ තමයි ඒ කොටස. දැන් අපි ඒ කොටස මහලි ඉවරයි. ඒ කොටස පැත්තකින් තියනවා. මම ඔයාලට කියන රහස් සාක්කුවක් මාගන්න ඒ කොටස තමයි මේක කපා ගත්තේ. මේ සයිස් 5 හෙඩ් එක සයිස් 5 සිපර් එක. මොකද ඒකට සයිස් 8න් ඕනේ නේ අපරාධෙනේ. මේ චූටි සාක්කුවක් නේ ඇතුළට මෙහෙන්නේ. ඒක පහසුයි. එතකොට ඒක මේ වගේ කන පිටට තියාගන්න. මේකේ හොඳ පිට මෙහෙම තියාගන්න. උඩට එන්නේ සිපර් එකේ කන පිටට. මෙහෙම තියලා මෙහෙම මහගන්න. ඊට පස්සේ මේක මෙහෙම හරවලා නේද? මේක මෙහෙම හරවලා මේ විදිහට කියලා ලයින් එකක් ගහගන්න. දැන් මේක තමයි බෑග් එකේ. එතකොට බෑග් එකේ යට ඇතුල් පැත්ත. එතකොට අපිට දැන් සිපර් එක සාමාන්‍යයෙන් මැද්දටනේ ගන්න. මෙහෙම මැද්දට බලලා හරි මැද්ද බලලා මෙහෙම ගන්න. හරි මැද්දට ඔහොම තියාගන්න. මේ විදිහට හරි මැද්දට තියාගෙන මෙහෙම නමලා මහනකොට මේ සිපර් එක කොටස මහද්දී පරිස්සමෙන් මහන්න ඉඟි කට ඒ පොඩින් ගියාපම් පොඩක් කැඩෙන්න බලනවා. ඒ නිසා ඒක හිමීට මහ ගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න රහස් ආප්ප. මේක තමයි ඒකේ රහස් ආප්පම. මේක ඕනේ නම් අපිට ඉතින් ලොකුවට මහ ගන්නත් පුළුවන්. මම මෙහෙ පොඩිවට පොඩි සයිස් එකකට සාමාන්‍යයෙන් මොකල් වගේ දාගන්න ඉතින් චූටි සාක්කුවක් තමයි ඒක නෙමෙයි. ඊට පස්සේ අර පටි දෙකක් කපා ගන්න කිව්වනේ. මේ තමයි ඒ පටි දෙක. මේකෙන් එක පටියක් ගන්න. එක පටියක් අරගෙන මේක තියන්න මේ වගේම කන පිට පැත්තට තමයි සිපර් එක තියන්නේ. හරිද? මේක තියන්න. මේක තියෙනවනේ මේ කොටස ඒ කොටස උහුම කියන්නේ මේ කොටස උහුම කියන්නේ අන්න කියලා ඒක මහ ගන්න. ඕනේ දැන් ඒ විදිහට මම මහගන්න කිව්වේ ඒ විදිහට කියලා මහගත්තා. ලයිනින් එක යටින් ඊට පස්සේ මැද්දේ සිපර් එක උඩ අතට හිටින විදිහට ඊට පස්සේ මේ රෙදි මේක. ඕන් ඒ විදිහටම මම දෙකම දෙපැත්තට තියලා මහගත්තා මේ. සිපර් එකට කියන්නේ හොඳ රෙද්ද. ඊට පස්සේ ඒ සිපර් එකට යටින් ලයිනින් රෙද්ද මේ. දැන් ඔයාලට පුළුවන් මේ බාන ලයිනින් එක ඉස්සෙල්ලා තිබ්බා. ඒ පැත්තට කන පිට හරවලා සිපර් එක තිබ්බා උඩට හිටින විදිහට. මේක ඊට පස්සේ කන පිට හරන විදිහට තිබ්බා මේ. තියලා දැන් මේකේ අවුට්ලයින් එකක් ගහ ගන්න ඕනේ සිපර් එකේ. නැත්තම් අරින වහනකොට ගැලවෙනවනේ. මේක මෙහෙම තියලා මම සක් ගාලා මහන්නම්. මෙන්න මෙහෙම
මේ මෙහෙම අවුට්ලයින් එකක් ගහගන්න. එතකොට සිපර් අරින වහනකොට ගැලවෙන්නේ නැහැ. මේ මෙහෙම අවුට්ලයින් එකක් ගහගන්න. ඕන් අවුට්ලයින් එකක් ගහගන්න විදියට. මේ පැත්තෙත් ඒ විදිහටම මේ ලයිනින් එක දිගෑරියා. මෙහෙම තියලා අවුට්ලයින් එකක් ගහගත්තා. මහන්න කලින් මේ කොටස අමාරුයි නම් දෙතුන් පාරක් බලන්න ඉස්සෙල්ලා මේක මහන විදිය. දෙපාරක් විතර බලන්න. බලලා මහන්න ගන්න. එතකොට මහන්න කිසිම අමාරුවක් නැහැ. ඔන්න. දැන් හරිනේ. ඔන්න. දැන් මේ දෙක මෙහෙම අල්ලගත්තා. මෙහෙම මේ දෙක අල්ලගත්තා. මේ මැද්ද ඇතුලෙන් ඇවිල්ලා තියෙන සාක්කුව ඇතුලට එන විදියට මෙහෙම අල්ලගෙන මෙතනින් ආපහු පාරක් මහගත්තා. මේකෙත් එහෙමයි. මේකෙත් මේ දෙක මෙහෙම තියලා අල්ලගත්තා. මේ පැත්ත මහගන්න යන්න එපා. මං කියනකම් මේ පැත්ත මොකද කරන්නේ? මේ පැත්ත උඩම තිබිච්චාව. ඔන්න දැන් බෑග් එක ඇතුළේ. හරි. දැන් අපි කලින් මහගත්තු කොටස තියෙනවනේ. මේ කොටස. හරි. මේ කොටසේ මෙහෙම මේ දෙක තිබ්බා. මෙහෙම කට් මාක් එකක් මෙතනින් දා. හරියටම හරි මැද්දේ මේ. හරියටම හරි මැද්දේ මේ කට් මාක් එකක් දාගන්න. මෙහෙම. මේ පැත්තෙන් මෙහෙම හරියටම අරගෙන මැද්දෙන් කට් මාක් එකක් දාගන්න. හරිද? දැන් ඒකේ කට් මාක් එක හරි. ඊට පස්සේ අපි මේකෙත් ඒ විදිහටම මේ දෙක කොහොම ගත්තා මෙතනින් තිබ්බා. මෙතනින් කට් මාක් එකක් දාගත්තා. දෙකේම දැන් මේ කට් මාක් එක නිවන්න ඒක හොඳට බලා ගන්න. මේකේ මේ පැත්ත හොඳ පිටපැත්ත එහෙම අල්ලගත්තා. මේකෙත් මේ හොඳ පිටපැත්ත එහෙම අල්ලගත්තා. හැබැයි කල්පනා කරන්න ඕනේ පිටිපස්සේ පළුවට තමයි මේ හොර සාක්කුව එන්න ඕනේ. ඒ හින්දා ඒක පිටිපස්සේ පළුවට යන විදිහට ගන්න ඕනේ. තේරුණා නේද ඔයාලට? නැත්තම් ඉස්සරහා පැත්ත පළුවට මේක අපි අනිත් පැත්ත හැරෙව්වොත් ඉස්සරහා පැත්තට තමයි මේ හොර සාක්කුව. පිටිපස්සේ දෙන්න ඕනේ. ඒකත් පිටිපස්සේ පළුවටම එන විදිහට කට් මාක් එකට දාලා අල්ලගන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට තියලා මේ විදිහට වටේම මහගෙන යන්න. මං කියවනේ වටේට මේ වගේ තියලා මහගන්න කියලා. මේ මං ඒ වගේ තියලා වටේටම මහගත්තා. මේ අල්ලගෙන මහන්න කිව්වනේ වටේටම මේක වටේටම ඒ දෙක අල්ලලා ඔන්න මේ වටේටම මහගත්තා. දැන් ඔයාලට කියවනේ මෙතන මහගන්න එපා කියලා. ඕන් දැන් තමයි අපි බෑග්ගේ හරි පිට හරව ගන්න වෙන්නේ. මෙන්න අත දාලා බෑග්ගේ හරව ගන්න වෙන්නේ. හරවන එක නම් පරිස්සමට හරව ගන්න. දැන් අපි යන්න.
බෑග් එක හරවගන්න. හරවගෙන මේ ලයිනින් කොටස මෙන්න ඇතුලට දාගන්න. අලා කලබල නැතුව හිමීට කරගන්න. කරලා පටන් ගන්න මේක අවුට්ලයින් එකක් ගහන්න. තේරුණාද? මේ විදිහට අවුට්ලයින් එකක් ගහන්න. මැෂින් එකට දාලා අවුට්ලයින් එකක් මෙහෙම ගහගන්න. මේක පිළිවෙලට කලබලයක් නැතුව හිමිහිට මේ එකට ගහගන්න එක අවුට්ලයින් එක නිසා. කුට් එකේ වාසියට මහගත්තා නම් ඇති. කුට් එකේ ප්‍රමාණයට මහගන්න. outline එකක් ගන්න මේ තමයි මේකේ බලන්න අර යටට ලයිනින් දාන්න නැතුව මහන කරලා මේකේ තියෙන නීට් එක බලන්න කොහොමද අර යටට අර ඊව ෂීට් එක දානවා මේක හයියි ලස්සන වෙනවා මේක පොඩි වීමක් තියෙන්නේ මේ මම පිටිපස්සේ මේ විදිහට දැන් අපි බලමු මේකේ පටි දෙක මහ ගන්න විදිහ. අපි පටිය දාන විදිහ බලමු. මේක යාරයක්වත් ඕනේ එක පටියකට. එතකොට මේ එක පටියකට යාරයක්වත් ඕනේ මේ විදිහට දාගන්න. මම යාරි කපලා තමයි ගත්තේ. මේ තියෙන්නේ. දැන් අපි බලමු පටිය දාන්න මාක් කරගන්න විදිහ. මේක හරියටම මෙහෙම මේක ආයේ නැවත තියලා මේ මෙතනින් ලකුණු කරගන්න. ඊට පස්සේ හරි මැද්ද. ඒ මැද්දට මේ කොන තියලා මෙතනින් තියලා ඒක ලකුණු කරගන්න. එතන හරි මැද්ද. මේක තියලා මෙතනින් එතන හරි මැද්ද ලකුණු කරගන්න. තියෙන විදිහට ලකුණු කරගන්න. එතන හරි මැද්ද. ඊට පස්සේ මේකෙත් ආපහු මේකෙත් මෙතන තියලා එතන හරි මැද්ද. මේකේ හරි මැද්ද ලකුණු කරලා අඟලක් විතර පල්ලෙහාට ලකුණු කරන්න. මේ හරි මැද්ද මෙහිම ලකුණු කරලා අඟලක් විතර පල්ලෙහාට ලකුණු කරන්න. මේකෙත් එහෙමයි. ඒ හරි මැද්දෙන් අඟලක් පල්ලෙහාට ලකුණු කරන්න. හරි. මේ පැත්ත විතරක් ලකුණු කරගමු. මොකද මේක මේ ගානටම තියලා තමයි එහා පැත්ත මේ අපි රවුම හදාගන්නේ. දැන් අපි බලමු රවුම කපා ගන්න හැටි. දැන් අපි මේ මාක් කරගත්තානේ අඟලක් පල්ලෙහායි. එතකොට ඒ අඟලක් පල්ලෙහායි මාක් මම හදාගෙන තියෙන්නේ මම අහන නිසාම මේ වගේ සිල්ල බටේකින් මේ වගේ කැපෙන විදියට මම හදාගෙන තියෙන්නේ. මම බෑග් මහනම නිසාම ඊට පස්සේ මේ මම දැන් ලකුණු කරා කොටස තියෙනවානේ. මේ අඟලක් පල්ලෙහායි ඒ අඟලක් පල්ලෙහායි කොටසේ
ඒක ලයින් එකට හිටින විදිහට මේ කෙරවලක් හිටින විදිහට මෙහෙම තියාගන්න. එතකොට මේ ස්පේස් එක අඟලක් තියෙන්න ඕනේ. මේ ස්පේස් එක අඟලක් තියෙන්න ඕනේ. ඒ කරලා මම මෙහෙම ගහලා තමයි පිළ හදාගන්නේ. හරියටම කැපුම් නැත්තම් ඉතින් දැන් අර හිලේ කැපුම් පාර තියෙනවනේ මම මෙහෙම කතුර දාලා මේ බලන්න මේ විදියට පිළ හදා ගන්නවා. එතකොට අපි මේ තුනම හිල්ලෙන්න ඕනේ. ඊවා ෂීට් එකයි උඩට දාලා තියෙන ලයිනින් රෙද්දයි යටින් දාපු පටියයි මේ තුනම හිල්ලෙන්න ඕනේ මේ විදියට. ඉතින් ඕක පිළ හදා ගන්න. කඩේ ගන්න තියෙනවා. ඒක මෙහෙම දානවා. මෙහෙම බලන්න. මම නම් ගහන්නේ මේ මැෂින් එකෙන්. මට මැෂින් එකක් තියෙනවා. මැෂින් එකට මෙහෙම තියලා මෙහෙම තියලා මේක දානවා. දාලා මෙහෙම තියලා ඒක දාලා මෙහෙම මැෂින් එකෙන් මම තද කරනවා. එතකොට ඔයා මේ මැෂින් එකෙන් තද කරපු ගමන් මේක රිවර්ට් වෙනවා. එන්නේ එහෙම රිවර්ට් කරපුවාම හැබැයි ගැලවෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තමයි කට්ටියට මේ බෑග්කේ මේක ගැලවෙනවා. මේක ගැලවෙන්නේ නැහැ. ඒකෙන් හොඳට තියලා රිවර්ට් කරපුවාම. දැන් හැමෝටම ඉතින් ඒකක් බෑග්කේ මහගන්න ගන්න නැහෙනේ. මම කරන්නේ ඒක මේ විදිහට තියලා මේ වොෂර් එකත් මෙතෙන් තියලා ඔයාලට නැති හින්දා මේ ජිල් බෝලයෙන් මම අහන හැටි කියලා දෙන්නම් කිව්වනේ. මේ ජිල් බෝලෙ මෙහෙම තියලා එකක් විතර ගහනවා. ජිල් බෝලෙ පොට්ටක් වදිනකම් මම ගහනවා. ගහලා වෙලා මේක පොඩ්ඩක් රිවර්ට් වුණානේ. ඊට පස්සේ මෙහෙම තියලා අර මැෂින් එකෙන් ගහනවා වගේ ඉතින් ලස්සනේ නෑ. නමුත් අපිට වැඩේ වෙනවා. මේ ඕමම මහගන්නවා මේ. ඒ විදිහට මහලන්න. මේ විදිහට මේ හතරම ඔයාලා මේ මම දැන් කියලා දුන්න විදිහට කරගන්න. ගන්න කියලා කිව්වනේ. මේ මම හතර මේ වගේ කරගත්තා. මම එකක් පෙන්නුවා. මැෂින් එකෙන් ගහ ගන්නත් පුළුවන්. අර විදිහට ඩිල් බෝලෙන් නැති අය මැෂින් එකක් නැති කෙනෙකුට එහෙම ගහ ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙහෙම පටි එක පැත්තක් ගැටයක් දාගන්න. මේක මේ විදිහට සෙලෝ ටේප් කරගන්න නැත්තම් ලිහිලා යනවා. මෙහෙම දාලා මේ පැත්තට දාගන්න. මේ බාන මම මෙහෙන් අරගෙන ඇතුලෙන් දාලා ආපහු එළියට අරගෙන මේ විදිහට ගැටියක් දාගන්න. මේක ඔයාලට කැමති විදිහට ගැටේ උස් පහත් කරගෙන මේකෙත් එහෙමයි මේ පැත්තේ ගැටේ එළියට හිටින විදිහට දැම්මා. ලස්සනට දැන් තියෙනවා නේද? අර විහිල යන හින්දා තමයි සෙලෝ ටේප් එක ගැහුවේ. සෙලෝ ටේප් එක ගලවලා දාන්න. ඊට පස්සේ මේ ලස්සනට එනවා. දැන් අපි අඩිය මහ ගන්න විදිය බලමු. අඩිය මේක මෙහෙම තිබ්බා. මේක නමල උනත්
මේ පැත්තෙත් ඒ විදිහමයි. It's all gonna be good.